මගේ channel එකේ මම ඊට කලින් වීඩියෝ දාලා තියෙනවා ෆොටෝකෝපි එකක් තනි පැත්ත කොහොමද ගහන්නේ කියලා. ඒ වගේම දෙපැත්ත ෆොටෝකෝපි ගහන්නේ කොහොමද කියලාත් මම වීඩියෝ දාලා තියෙනවා. අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට පෙන්නලා දෙන්නේ ෆොටෝකෝපි එකක් නෙවෙයි කීපයක් ගහන්නේ කොහොමද කියලා. ඉතින් මේකට මම සුපුරුදු පරිදි පාවිච්චි කරන්නේ මගේ Toshiba E Studio 257 මැෂින් එක. ඉතින් ඔන්න අපි පුරුදු විදියට මේ ෆොටෝකෝපි එක ගහන්න ලෑස්ති වෙමු. මේකේ අපි දෙපැත්ත තියෙන කොලයක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. මම මේකෙන් කොළ 10ක් ගහනවා. කොහොමද මේ 10 කොළ එකම ෆොටෝ කොළය කොපි 10ක් ගන්න කොහොමද කියලා ඒකේ settings තියෙන on කරන්න ඒකත් එක්කම මම ඔයාලට ඔන්න සම්පූර්ණයෙන් කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි වැඩේට යමු. මුලින්ම අපි පුරුදු විදියට අපේ දොර ඇරලා අපේ පේපර් එක මෙහෙම තියාගන්නවා මෙතනට. right. හරියට කෙලින් කරලා තියාගත්තා. මෙහෙම වහලා දැන් අපි එනර්ජි සර්වර් මොඩ් එකේ තියෙන්නේ ඒක on කරලා අපි මැෂින් එක on කරගන්නවා. මැෂින් එක on කරගෙන අපි මෙතනින් මේ පේපර් එන්න ඕන දැන් print එක එන්න ඕන tray එක තෝරගත්තා. ඊට පස්සේ මෙතනින් අපි ආයි zoom කියන ඔප්ෂන් එක on කරලා ඔරිජිනල් එක අපි තියුවේ A4 නේ A4 තෝරගත්තා. ඒ වගේම copy එකත් තෝරගත්තා A4 කියලා. ඊට පස්සේ okay කරා. දැන් මේක දෙපැත්ත තියෙන කොලයක් නේ. ඒ නිසා ආයෙත් මෙන්න මෙතන තෝරගෙන duplex කියන එක තෝරගන්නවා. දැන් ඊට පස්සේ ආයෙත් okay කරා. දැන් හරි. දැන් තමයි වැදගත් පියවර එන්නේ. මම කොපි 10ක් තමයි ගහන්න හදන්නේ. එකම කොලේ කොපි 10ක්. එතකොට මෙන්න මෙතනින් මෙන්න මෙතන ඔයා බලාගන්න set කියන තැනට තියෙනවා. එක බිඳුව ගහපු ගමන් මෙන්න set 10ක් කියලා ආවා. හැබැයි මෙන්න මෙතෙන්දී ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. අපි මේ ෆොටෝකෝපි 10 ගහන්න යනකොට එකක් හරි වැරදුනා නම් ඒ කියන්නේ අපි ස්කෑන් කරන තැන මොනවා හරි වෙලා වැරදුනා නම් අපේ කොළ 10ම වැරදිලා තමයි වදින්නේ. අන්න ඒක බේර ගන්න මෙන්න මේ proof copy කියන ඔප්ෂන් එක on කරන්නම ඕන. හරි. දැන් ඔන්න අපේ settings ටික හරියටම හරි. දැන් අපි start button එක ඔබමු. start button එක ඔබම බලන්න අපේ scan වෙනවා. right. එක පැත්තක් scan වුණා. මෙතන scan pages 1 scan page 1 කියලා ආවා. දැන් මම ආයෙ මම try කරනවා. ඔයාලට මම කියලා දුන්න මතක නේද? දකුණේ සිට වමට හරවන්න කොලය. දකුණේ සිට වමට කොලය හරවන්න. ආයෙත් අර විදිහට කෙලින් තියාගන්න. මෙහෙම වහන්න. right. වහලා ආයෙත් මෙතනින් start button එක press කරනවා. දැන් බලමු ආයෙත් අන්න right. scan pages 2යි. දැන් අපේ job එක finish. job finish කියන button එක press කරනවා. දැන් ඔන්න කොලේ එනවා. අන්න ආවා ඇතුළට ගියා. right. ඔන්න කොලේ එක කොලයයි එන්නේ. හැබැයි මම කොපි 10ක් ඉල්ලලා තියෙනවා. මේ set 10ක් කියන ඉල්ලුවට එකක් තමයි එන්නේ. දැන් ඔන්න මායි මෙතනින් ලෑස්තිලා තියෙන්නේ. අපි බලමු මේ කොලේ හරියට ආවද කියලා. මේ පැත්තත් හරි හොඳයි. බලමු මේ පැත්තත් හරි හොඳයි. හරි. හරියටම ඇවිල්ලා තියෙනවා. බලමුකෝ මෙතන මේ ඔරිජිනල් එක මේක කොපි එක මේකේ මේ පැත්තත් හරි එහෙම මේ පැත්තත් හරි හොඳින් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඇද්ද වෙලා තියෙනවද? එකම කොලේ දෙපැත්ත වැදිලා තියෙනවද? කියන්නේ එකම පැත්ත දෙපැත්තටම වැදිලා තියෙනවද? එහෙම නැත්නම් කොලේ ඇද වෙලා තියෙනවද කියලා බලලා ඒව ප්‍රශ්නයක් නැත්නම් ආයෙත් start button එක press කරනවා. බලන්න. set එකක් 10ක් නේ අපි ඉල්ලුවේ. 10න් එකක් වැදුනා. මේ 9 වෙනි set එක වදින්නේ. set 9 වදිනවා දැන් මෙතන තියෙන ප්‍රධානම වාසිය දැන් උන 8 වුණා. දැක්ක නේද? මේක 9 එකක් කොලයක් මෙහෙන් කොල එනවා. මෙන්න කොල එනවා. අන්න කොල එනවා. බලමු. දැන් 7 වෙලා. අන්න right. දැන් 6 වෙලා. ඒ වගේ එකින් එක අඩු වෙනවා. මෙතන තියෙන ප්‍රධාන වාසිය අපි මේ ෆොටෝකෝපි එක ගහන්න ගියාම වැරදුනා නම් 10ම වර්ධිනවා. අපි එකක් proof copy දාලා ගහනකොට එකක් වැරදිලා නම් ඒ එක විතරයි නේ වර්ධින්නේ. එතකොට අපිට ඉතුරු 9ම paper මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපේ tone එකක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැමම ඉතුරු කරගන්න පුළුවන්. දැන් ඔන්න set 10ම වැදුනා. set 10 වැදුනා යටට ආවා මෙතනට. බලමු ඒකත් අරගෙන අතට. දැන් මෙන්න මෙතන set 10 1යි 2යි. ඕ මෙතන කොලයක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි
මේ 8යි මේ 9යි කලින් වැදුනත් එක 10යි. වැඩේ හරි. දැන් මෙන්න මේ විදිහට තමයි අපි පරීක්ෂමට අපේ කොපි 10 බේරගෙන ගහන්නේ. කොලත් බේරගෙන ඉන්ක් එකක් බේරගෙන හරියටම මේ ප්‍රූෆ් කොපි බටන් එකෙන් පාවිච්චි කරලා මේ ප්‍රූෆ් කොපි කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා වැඩේ කරන විදිය. ඉතින් මේ වීඩියෝ එක මීට වැඩිය ඔයා වෙන ක්‍රමයක් දන්නවනම් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න මීට වැඩි ලස්සන ක්‍රමයක් මීට වැඩිය වැදගත් ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් මේක ඔයා මේ අද නම් මේක දැනගත්තේ ඒකත් ඒ පිළිබඳවත් යටින් කමෙන්ට් එකක් දාන්න. මොකද හැම කමෙන්ට් එකක්ම මම පුද්ගලිකවම කියවනවා. මම තමයි හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරන්නේ. ඉතින් මම ගොඩක් සතුටුයි ඔයාලගේ මොන හරි දෙයක් දැනගෙන ඒ ගැන අපිටත් කියලා දෙනවා නම් අලුත් දෙයක් මීට වැඩි දෙයක් ඔයාලා දන්නවා නම් ඒ ගැනත් අපිට කියලා දෙනවා නම් ගොඩක් සතුටුයි. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙකුට වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. ජය